හායි යාළුවනේ, වෙල්කම් බැක් ටු මයි YouTube channel. අපි බලමු අද අපි බර්ත්ඩේ කේක් එක හදන්නේ කොහොමද කියලා. දැන් මං බේක් කරගත්ත කේක් එක අරගත්තා නිවෙන්න තියලා. කේක් බෝඩ් එකේ අයිසිං ටිකක් දාලා අපි දැන් එක කේක් එකක් තියාගෙන ඊට පස්සේ අපි සෑන්ඩ්විච් කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට සෑන්ඩ්විච් කරගෙන අපි දැන් ඊළඟ කේක් ලේයර් එකක් තියාගන්නවා. අපි අද මේ හදන්නේ කිලෝ 1 රිබන් කේක් එකක්. මම මෙතන මේ අරන් තියෙන්නේ 500 කේක් දෙකක්. එතකොට මේ විදිහට ඊළඟ කේක් ලේයර් එකක් තියාගත්තට පස්සේ අපි ක්‍රම් කෝට් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මම ක්‍රම් කෝට් කරන්නේ. ක්‍රම් කෝට් කරගත්තට පස්සේ මම විනාඩි 20ක් ෆ්‍රිජ් එකේ තියලා ආය අරගෙන එනවා. මෙන්න මේ විදිහට දම් පාටින් මම අන්තිම අයිසිං ලේයර් එක දාගන්නයි හදන්නේ. ඇත්තටම මට මේ විදිහට අයිසිං ටික දාගන්න එක හරිම ලේසි. පුරුදු වෙන කෙනෙක්ටත් හරිම ලේසි ක්‍රමයක් තමයි මේ විදිහ. මේ විදිහට දාගෙන මම ෆිනිෂින් කරගන්නයි මේ හදන්නේ. ෆිනිෂින් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මම ඩෙකරේට් කරගන්නවා. කස්ටමර් දීපු ඩිසයින් එකත් එක්ක මම මේ විදිහට ඩිසයින් කරගත්තට පස්සේ අපි අවසාන ලුක් එක බලමු. මේ විදිහට තමයි මම හදාගත්තු කේක් එකේ අවසානය.